අද දවසේදී අපි විශේෂයෙන්ම වෛද්‍යවරු දෙදෙනෙකු සමග මේ විශේෂිත වූ කතා බහ ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. DASL Doctors Association of Sri Lanka මධ්‍යම ශ්‍රේණියක් සඳහා පෙළ ගැසුණු ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ එකමුතුවේ සමාජිකයන් දෙදෙනෙක් වෛද්‍යවරුන් දෙදෙනෙක් අප සමග සම්බන්ධ වෙනවා. ඒ තමයි වෛද්‍ය ශ්‍රියානි අබේවික්‍රම වෛද්‍යතුමිය වගේම වෛද්‍ය ධම්මික යටිගම්මන මහතා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අයිබෝවන් ඔබ දෙදෙනාටම. ආයිබෝවන්. හොඳයි. මම මුලින්ම අහන්න කැමතියි දැන් මේ DASL Doctors Association of Sri Lanka මේ සංගමය කුමක්ද? මේ සංගමය පිළිබඳව මම අහන්න කැමති වෛද්‍ය ශ්‍රියානි අබේවික්‍රම මහත්මියගෙන්. මිස් රෝෂා, DASL නැත්නම් Doctors Association of Sri Lanka කියන්නේ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් නියෝජනය කරන වෘත්තීය සංගමයක්. ඒක අපි දැන් පිහිටුවාගෙන අවුරුදු 3ක් විතර වගේ වෙනවා. අපේ සමාජිකයන් පිරිසක් එකට විශේෂඥ වෛද්‍යවරුන්, සාමාන්‍ය ශ්‍රේණි වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් එකට එකතු වෙලා ඉන්නවා. අපි මේ සංගමයක් විදිහට පවත්වාගෙන යනවා. හොඳයි. ඒ වගේම තමයි වෛද්‍ය ධම්මික යටිගම්මන මහතාගෙන් මම අහන්න කැමතියි වෛද්‍යතුමනි මේ මිඩල් ග්‍රේඩ් කියන සංකල්පය කුමක්ද? සාමාන්‍යයෙන් වෛද්‍යවරු එක්ක අපි කතා කරනකොට අපි මෙහෙම දන්නේ නැහැ. මෙහෙම පියවරෙන් පියවර තිබෙනවද? අපි සාමාන්‍යයෙන් පොදුවේ වෛද්‍යවරු විදිහටයි හඳුන්වන්නේ. ඒ නිසා තමයි අද සාකච්ඡාව විශේෂ වෙන්නේ. මිඩල් ග්‍රේඩ් කියන සංකල්පය කුමක්ද වෛද්‍යතුමනි? ඇත්තටම ඒක සාපේක්ෂව අලුත් සංකල්පයක්. අපි දන්නවා වෛද්‍යවරුන් ගත්තම නොයෙකුත් ශ්‍රේණිවල ඉන්නවා. ඉස්සර හිටියා සහකාර වෛද්‍යවරුන්, සහකාර ලියාපදිංචි වෛද්‍යවරුන්. ඇත්තටම දැන් සහකාර වෛද්‍යවරුන් නැහැ. සියලු දෙනාම ලියාපදිංචි වෛද්‍යවරුන් ඉන්න මේ ඒ සෙවින් ආපු. ඊළඟට MBBS උපාධිධාරී වෛද්‍යවරුන් අතරේ ඉන්නවා. විශේෂ MBBS උපාධිය පමණක් තියෙන වෛද්‍යවරුන්, ඒ අයට අපි කියනවා එයට අපි කියනවා ශ්‍රේණි වෛද්‍යවරුන් කියලා. ඒ වෛද්‍යවරුන්ට නොයෙකුත් ඩිප්ලෝමා වගේ දේවල් තියෙන්න පුළුවන්. සමහර විශේෂ පුහුණු තියෙන්න පුළුවන්. ඒ වගේම එතනින් එහාට පශ්චාත් උපාධි සුදුසුකම් සහිත එහෙම නැත්නම් post graduate qualifications තියෙන විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවා. ඒ අය ඇත්තටම ඒ අය ඉන්නේ වෙනම ශ්‍රේණියක. ඒකට අපි කියනවා විශේෂඥ වෛද්‍ය සේවය කියලා. ඉතින් ඒ වගේ කීපයක් තියෙනවා, ස්තර කීපයක් තියෙනවා. නමුත් ලංකාවේ තාමත් නැහැ විශේෂඥ වෛද්‍යවරුන් සහ සාමාන්‍ය එහෙම නැත්නම් ශ්‍රේණි වෛද්‍යවරුන් අතර කොටසක්. නමුත් අපි දකිනවා මෙහෙම මේක මම අලුත් සංකල්පයක් කිව්වේ තාමත් එහෙම දෙයක් නැහැ. ඒක අපි අලුතින් හඳුන්වා දීමට උත්සාහ කරන, අපි හිතන විදිහට වඩාත් වැඩදායි ප්‍රයෝජනවත් වෛද්‍ය කොටසක්. මේ එක අරමුණක් තමයි අද දවසේ මේ වැඩසටහන නේ. මේ වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන යම්කිසි awareness එකක්, යම්කිසි එහෙම නැත්නම් දැනුවත් කිරීමක් කරන්න. විශේෂයෙන්ම ඇත්තම මේක වඩාත් වැදගත් වෙන්නේ වෛද්‍ය සේවයට සම්බන්ධ අය සහ ඊළඟට වෛද්‍ය සේවයේ ප්‍රතිලාභ ලබන අපේ ශ්‍රාවක කොටසකට සහ විශේෂයෙන් ජනතාවට දැනුවත් වීමක් අවශ්‍යයි. ඉදිරියේදී ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙන කිසියම් සංකල්පයක් ගැන යම්කිසි පූර්ව අවධිය දැනුවත් කිරීමක්. ඒ නිසා තමයි අද දවසේදී අපි සංහිඳ සජීව සාකච්ඡාව ඒ වෙනුවෙන් වෙන් කළේ. මිඩල් ග්‍රේඩ් කියන මේ අලුත් සංකල්පය පිළිබඳව දැනුවත් කිරීම තමයි අපේ මූලික අරමුණ වෙන්නේ. දැන් ඒ වගේම තමයි ශ්‍රියානි අබේවික්‍රම වෛද්‍යතුමිය දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා ලංකාවේ දැනට හොඳ සෞඛ්‍ය සේවාවක් තියෙනවනේ. ඒ කාරණාව ගැන අපි ආයේ කිසිම වැරද්දක් දකින්නේ නැහැ. හොඳ සෞඛ්‍ය සේවාවක් තිබෙනවා. ඔව්. දැන් ඒ අතරේ මෙම විශේෂ ශ්‍රේණියක් හඳුන්වා දෙන්න ප්‍රධාන හේතුව වුණේ කොහොමද? ඇත්තටම දැන් ඉස්සර වෙල ડોක්ටර් යටිගම්මන කිව්වා වගේ අපේ තියෙනවා විශේෂඥ වෛද්‍ය සේවයක්. ඒ වගේම ඉතුරු වෛද්‍යවරුන් ශ්‍රේණි වෛද්‍යවරුන් විදිහට ඉන්නවා. ඉතින් සාමාන්‍ය ලංකාවේ 21000ක් විතර ඉන්න වෛද්‍යවරුන් ගත්තහම 2000ක් විතර වගේ තමයි විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නේ. ඉතුරු සියල්ලම විශේෂඥ වෛද්‍ය සේවයේ පුහුණු වෙන තව 3-4000ක් වගේ වෛද්‍යවරුන් ටික අතහැරියාම ඉතුරු ටික සියල්ලම ඉන්නේ ශ්‍රේණි වෛද්‍යවරුන්. එතකොට මේ ශ්‍රේණි වෛද්‍යවරුන් හැම ශාස්ත්‍රයකම වැඩ කටයුතු කරනවා. ඒ කියන්නේ හැම රෝහලේම හැම වාට්ටුවලම එහෙම නැත්නම් ප්‍රාදේශීය රෝහල්වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල මේ හැම තැනකම ඒගොල්ලන් කටයුතු කරනවා. එතකොට මේ ඉන්න 180කට වඩා ඉන්න ශ්‍රේණි වෛද්‍යවරුන්
ඒ හැම ශේෂ්ත්‍රයකම කටයුතු කරලා ඒගොල්ලන්ගේ වැඩ කරන ශේෂ්ත්‍ර තුල ලොකු පුහුණුවක් ලබා ගන්නවා. ඒ පුහුණුවක් ලබා ගත්තට ඒගොල්ලන් විශ්‍රාම යන තෙක්ම ඉන්නේ ශ්‍රේණි වෛද්‍යවරුන් විදිහටමයි. ඉතින් ඒක නිසා තමයි අපි හිතුවේ මේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ තියෙන පුහුණුව, දක්ෂතාවය, ඒගොල්ලන්ගේ දැනුම, කුසලතා ඒ සියල්ල ඇගීමකට ලක් කරලා තවත් විශේෂඥ වෛද්‍යවරු සහ ශ්‍රේණි වෛද්‍යවරුන් අතරට මධ්‍යම ශ්‍රේණියක් නැත්නම් මිඩල් ග්‍රේඩ් එකක් හඳුන්වා දෙන්න ඕනි කියලා. ඒ නිසාම තමයි මේ මිඩල් ග්‍රේඩ් සංකල්පය අද දවසේ මේ ආරම්භක වැඩසටහන විදිහට මේදී හඳුන්වා දෙන්න ඔබතුමියලා උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි වෛද්‍යතුමා මට කියන්න දැන් මීට පෙර මෙවැනි දෙයක් ක්‍රියාත්මක නොවීමට මොන වගේ හේතු බලපෑවද? මොකද මේ අලුත් සංකල්පයක් ඔබ දෙපළ ඇතුළු තවත් කණ්ඩායමක් තමයි මේ නියෝජිතයන් විදිහට ඉන්නේ, ප්‍රමුඛවතම නියෝජිතයන් විදිහට වැඩ කටයුතු කරන්නේ. දැන් ඇයි මේ මීට පෙර මේ ක්‍රියාත්මක නොවීමට මොන වගේ හේතු බලපෑම් තිබුණාද? ඇත්තටම ඊටෝෂා මේක අපේ රටට අලුත් සංකල්පයක් වුණාට මේක බොහොම රටවල් වල එච්චර අලුත් සංකල්පයක් නෙමෙයි, සිද්ධ වෙගෙන ගිය දෙයක්. නමුත් අපි විශ්වාස කරන්නේ මේ සම්බන්ධයෙන් නොයෙකුත් අපේ අතරේ යම්කිසි අපේ සාකච්ඡාවට කීපයක්ම බොහොම අතීතේ පටන් පැවතුණා. ඇත්තටම මම හිතන්නේ මට මතක හැටියට මේක අවුරුදු 15ක් 20ක් විතර කාලයක් තිස්සේ බොහොම සාකච්ඡාවට භාජනය වෙච්ච කාරණාවක්. හැබැයි ඒකට අපේ වෛද්‍යවරුන්, වෛද්‍ය සංගම් සහ ඒකට වගකියයුතු කවුරුත් එච්චර විශාල දුන්නේ නැහැ ප්‍රමුඛතාවයක්. ඒක ඇත්තටම විශාල අඩුවක් කියලා අපි ඒ දවස්වලත් දැක්කා, අදත් දකිනවා. ඉතින් ඇත්තටම මේක ඉතාමත් වේලාසනව සිදුවිය යුතු දෙයක් වගේම ඒක 아무තු දෙයක් නෙමෙයි, වෙනත් බොහෝ රටවල් වල තියෙන දෙයක්මයි. ඉතින් මේකෙන් බොහෝම වාසි තියෙනවා. මම හිතන්නේ අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා මේකෙන් අපේ වෛද්‍යවරුන්ට, වෛද්‍ය සේවයට, එතකොට ප්‍රතිලාභී රෝගී ජනතාවට ලැබිය හැකි බොහෝම ප්‍රයෝජන තියෙනවා. ඉතින් මේක ප්‍රමාද වෙන්න එක හේතුවක් කියලා කියන්න බෑ. නමුත් මම හිතනවා ප්‍රධාන කාරණා දෙකක් තමයි එක් ප්‍රමාණවත්ව සාකච්ඡාවට භාජනය වුණේ නැහැ වෛද්‍ය ප්‍රජාව ඇතුලේ එකක්. අනිත් එක තමයි ඒ සේවයට සම්බන්ධ වෘත්තීය සමිති උනත් මීට වෛද්‍ය සේවයට වඩා පරිබාහිරව කාරණාවලට දක්වපු උනන්දුව තරම් උනන්දුව මේකට දැක්කේ නැහැ. සමහර විට හිතාමතාම කළ දෙයක් වෙන්නත් ඉඩක් තියෙනවා. ඉඩ තියෙනවා. දැන් මේ වෛද්‍යවරුන් දරන තනතුරු අනුව හෝ සුදුසුකම් අනුව තිබෙන වෙනස්කම් මොනවද වෛද්‍යතුමිය? දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා විශේෂඥ වෛද්‍යවරු ළඟට තමයි අපි සාමාන්‍ය ජනතාව විදිහට විශේෂයෙන්ම යොමු වෙන්නේ. විවිධ අංශ පිළිබඳව කතා කරනකොට ඒ විවිධ වූ අංශවල වලට වූ විශේෂඥ ඒ පිළිබඳව විශේෂඥ දැනුමක් තියෙනවා. විශේෂිත වූ දැනුමක් තියෙන නිසා අපි මහ ජනතාව සාමාන්‍ය ජනතාව විදිහට මෙහෙම යන නමුත් දැන් මේ වෛද්‍යවරුන් කිපහම සාමාන්‍යයෙන් පොදුවේ අපි කතා කරොත් වෛද්‍යවරුන් දරන තනතුරු අනුව සුදුසුකම් අනුව යම් යම් වෙනස්කම් තිබෙනවද? ඔව්, ඇත්තටම ඒ වශයෙන්ම වෙනස්කම් කීපයක් තියෙනවා. ඒ තමයි අපි MBBS වෛද්‍ය උපාධිය අවසන් කරාට පස්සේ වෛද්‍යවරයෙක් යොමු කරනවා සීමා මාසික පුහුණුවට. ඒ සීමා මාසික පුහුණුව වසරක පුහුණුවක් තියෙනවා. ඒ පුහුණුව අවසන් වුණාට පස්සේ එයා ප්‍රාථමික වෛද්‍ය ශ්‍රේණියට ඇතුළත් වෙනවා. ඊට පස්සේ එයාට තවත් තියෙනවා ආයතන සංග්‍රහය පිළිබඳව තවත් පොඩි විභාගයක් තියෙනවා. ඒ විභාගයත් සමත් වුණාට පස්සේ ඒගොල්ලන් ද්විතීක ශ්‍රේණිය, ඊට පස්සේ ප්‍රාථමික පළවෙනි ශ්‍රේණිය යනාදී වශයෙන් මේ ශ්‍රේණි වෛද්‍ය කණ්ඩායමට එකතු වෙනවා. එතකොට මේ ශ්‍රේණි වෛද්‍යවරුන් අතරින් කිහිප දෙනෙකුට අවස්ථාව හම්බ වෙනවා විශේෂඥ වෛද්‍ය සේවයට එකතු වෙන්න. ඒ විශේෂඥ වෛද්‍ය සේවයට පුහුණු වීම සඳහා තෝරාගන්නේ තරඟ විභාගයක් පවත්වලා. ඒ කියන්නේ එක එක විෂයට වෙනම තරඟ විභාග පවත්වනවා. එතකොට සමහර ශ්‍රේණි වෛද්‍යවරුන් මේ විභාගවලට සහභාගී වෙනවා. සහභාගී වෙලා පාස් වුණොතින් මේ විශේෂඥ වෛද්‍ය සේවයට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විභාගයෙන් තේරීමට අපහසු වුණොත් හෝ විභාගයට ඉදිරිපත් නොවුණා නම් එයාගේ දිගටම ඉතුරු කාලය එයා විශ්‍රාම යන තෙක්ම ශ්‍රේණි වෛද්‍යවරයෙක් විදිහට තමයි කටයුතු කරන්නේ. හොඳයි වෛද්‍යතුමිය, ඒ වගේම තමයි සඳහන් කරන වෛද්‍යතුමිය මේ දැන් මේ වෙනකොට ලංකාවේ වෛද්‍යවරු පොදුවේ වෛද්‍යවරු කී දෙනෙක් පමණ සේවයේ නිරත වෙනවද?
සාමාන්‍යයෙන් 22000ක් විතර වගේ වෛද්‍යවරු ඉන්නවා. ඒ අතරින් 2042ක් විතර වගේ තමයි විශේෂඥ වෛද්‍යවරු ඉන්නේ. ඉතුරු අය ඉන්නේ සාමාන්‍ය ශ්‍රේණි වෛද්‍යවරු සහ අර විශේෂඥ වෛද්‍ය පුහුණුවට ගියපු කණ්ඩායමක් ඉන්නවා පොඩි කොට්ටාශයක්. ඒ කොට්ටාශය ඇරුණාම ඉතුරු සියල්ලම 19000ක් විතර වගේ ඉන්නේ සාමාන්‍ය වෛද්‍යවරු. අද දවසේ මධ්‍යම ශ්‍රේණියක් සඳහා පෙළ ගැසෙනු ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ එකමුතුව නියෝජනය කරන වෛද්‍ය ශ්‍රියානි අබේවික්‍රම සහ වෛද්‍ය ධම්මික යටිගම්මන වෛද්‍යතුමන් දෙපළත් සමග අපි කතා බහේ දෙන්නේ MO ටාස්ක් ෆෝස් for මිඩල් ග්‍රේඩ්. මෙන්න මේ සංකල්පය එහෙම නැතිනම් මිඩල් ග්‍රේඩ් සංකල්පය කොමක්ද? මේන් කෙරෙන්නට සූදානම් වෙන කටයුතු මොනවද? අරමුණ කොමක්ද? මොකක්ද හි බලාපොරොත්තු? මේ සියල්ල තමයි අපි කතා කරමින් සිටි. දැන් මම කැමති මේ වෛද්‍ය ධම්මික යටිගම්මන වෛද්‍යතුමා වෙතට යොමු වෙන්න. වෛද්‍යතුමනි දැන් මේ කතා බහේ කියුණානේ වෛද්‍යවරුන් කාණ්ඩ කීපයක් ඉන්නවා විශේෂඥ වෛද්‍යවරුන් ඒ වගේම තමයි මධ්‍යම ශ්‍රේණිය. දැන් මේ විදිහට කතා කරපුවම වෛද්‍යතුමනි දැන් විශේෂඥ වෛද්‍යවරයෙක් කොහොමද නිර්මාණය වෙන්නේ? ඔය ඇත්තට මේක ටිකක් ඊටෝෂා සංකීර්ණ ක්‍රියාවලියක්. ඉස්සෙල්ලා අපි අවුරුදු 5 විශ්වවිද්‍යාලයේ MBBS කෝස් එක ඉවරනාට පස්සේ මෙයාට පස්සේ අපිට තියෙනවා අවුරුද්දක ඉන්ටර්න්ෂිප් එකක් සීමාවාසික කාලයක්. ඒ සීමාවාසික කාලේ අපි අධීක්ෂණයේ යටතේ අපි පුහුණු වීම අවුරුද්දකින් පස්සේ අපි ඇත්තටම එතනින් එහාට නිදහස් වෙන්නේ සෞඛ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරන්නේ ශ්‍රේණි වෛද්‍යවරුන් හැටියට. ඒ කියන්නේ ග්‍රේඩ් මෙඩිකල් ඔෆිසර්ස්ලා කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඉතින් මේගොල්ලෝ එතනින් පස්සේ තමන්ගේ අභිමතයේ පරිදි විභාගයක් පශ්චාත් උපාධි විභාගයක් කරන්න ඕනේ. ඇත්තටම මෙතන මේ එතන අපේ ඒ අවස්ථාව නිර්මාණය කරන්නේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය PGIM කියන කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආයතනය. නමුත් එතෙන්දී ඒගොල්ලෝ ගන්න සීමිත ප්‍රමාණයක් සඳහා අවුරුද්දකට දැන් මේ අවුරුද්දේ වෛද්‍ය උපාධිධාරීන් 2000 ගණනක් සේවයට එකතු වෙනවා මෙහෙට අපේ සෞඛ්‍ය සේවයට. නමුත් PGIM එකට පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයට හැකියාව නැහැ. ඒ හැමෝටම ඒ පූර්ණ අවස්ථාව දෙන්න නොයෙකුත් හේතු තියෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී ඒගොල්ලෝ ගන්න තරඟ විභාගයක් වගේ දෙයක් කියලා එක විශේෂිත දේවල්. නැත්නම් සිලෙක්ෂන් එක්සෑම් කියලා කියනවා. ඉතින් මේ සිලෙක්ෂන් එක්සෑම් එකට හුඟක් වෙලාවට විශාල ගණනක් පාස් මේ වාඩි වුණත් පාස් වීමේ හැකියාව තියෙන්නේ ඊටාම සුළු ප්‍රමාණයක්. ඇත්තටම ඔයගොල්ලෝ මම පොඩි උදාහරණයකට ගත්තොත් අර ෆෝමියුලා 1 කාර් රේස් එකක් ගත්තාම ඒ ෆෝමියුලා 1 කාර් රේස් එකේ එන්ජින් ඔක්කොම එක සමාන වගේ එක ප්‍රමාණයේ හොඳ කාර් තියෙන්නේ. නමුත් කවුද දිනන්නේ කියලා තීරණය වෙන්නේ පුංචි අත්වැරදීමකින්. එහෙම නැත්නම් පොඩි ලිස්සන සුළු ස්වභාවයක් තිබිලා ධාවන පතේ අන්නේ වගේ පුංචි දෙයකින් වෙනස් වෙන්නේ. ඉතින් එතෙන්දී සමහරට අවස්ථා කීපයක් උත්සාහ කරන්න වෙනවා ඒ අවස්ථාව ලබා ගන්නේ ට්‍රේනින් එක සිස්ටම් එකට පෝස්ට් ග්‍රැජුවේට් ස්කීම් එකට එන්ටර් වෙන්න. ඉතින් එතනින් එකතු වෙන ප්‍රමාණයට සිලෙක්ෂන් එකකින් ක්‍රයිටෙරියන් පස්සේ විභාග දෙකකට මුහුණ දෙන්න වෙනවා ලංකාවේදී. එකක් තමයි අදාළ විෂය පාර්ට් 1 කියලා කියන පළවෙනි කොටස විභාගේ. ඒක සාර්ථකව ඉවර වුණාට පස්සේ ආපහු පාර්ට් 2 කියලා කියනවා දෙවෙනි කොටස දෙනවා. ඒ දෙකට පළවෙනි කොටස අවුරුදු දෙකකින් විතර පුහුණුවකින් පස්සේ ඊළඟට තව අවුරුද්දකින් පස්සේ පාර්ට් 1 වගේ තියෙන්නේ. හුඟක් ඒ වගේ. ඉතින් එතෙන්දී ඒ දෙක වෙනුනාට පස්සේ ඇත්තටම අර ඇතුල් වෙන මුළු ප්‍රමාණයම පාස් වෙන්නේ නැහැ. සාපේක්ෂව අඩු ප්‍රමාණයක් පාස් වෙන්නේ. නමුත් ඊට පස්සේ තව තියෙනවා විදේශ පුහුණුවකුත්. මම ඒක තමයි වෛද්‍යතුමාගෙන් අහන්නට සැලසුම් වුණේ මේ පශ්චාත් උපාධිය කරන සියලුම දෙනා මේ වෛද්‍යවරුන් බිහිවීමක් තිබෙනවද? නෑ එතන මේ පශ්චාත් උපාධි ආයතන ඇතුල් වෙන සියලු දෙනාම අනිවාර්යෙන් පාස් වෙනවා කියලා එකක් නෑ. එතනත් තරඟකාරී ස්වභාවයකින් පස්සේ තමයි අවසාන වශයෙන් පාස් වෙන්නේ. එතෙන්දී ඇතුල් වෙන මුළු ප්‍රමාණයෙන් පාස් වෙනවා කියලා එකක් නෑ. ඊළඟට සම්පූර්ණ වීම සඳහා විදේශ පුහුණුවක් අවශ්‍යයි. ඒක අවුරුද්දක් වෙන්නත් පුළුවන් අවුරුදු දෙකක් වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. ඉතින් ඒ දෙක ඉවර වුණාට පස්සේ ඇත්තෙන්ම නිර්මාණය වෙන්නේ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක මේ අපේ ක්‍රමයේ පවතින වෙනත් රටක සේවය කළ හැකි මට්ටමේ නිපුණතාවයෙන් යුතු විශේෂඥ වෛද්‍යවරයෙක්. ඉතින් ඇත්තට මේක හොඳ ක්‍රමයක්. ඊටාම හොඳ ක්‍රමයක්. නමුත් අවාසනාවට අපේ රටට හැකියාව නැහැ. අපේ සියලු දෙනාටම
අවශ්‍යතාවය තිබුණත් ඒ පුහුණුව ලබා දෙන්න අවස්ථා අඩුයි. ඉතින් ඉතුරු බහුතරයක් නෙවෙයි අතරම අති බහුතරයක් එමේ අවස්ථා නැතුව තමන් කැමති හෝ අකමැත්තෙන් එම තමන් ජොයින් වෙච්ච මට්ටමේ ඉඳලම රිටයර් වෙනවා. ඉතින් ඒක විතරයි තියෙන්නේ අතන එක අවාසනාවන්ත තත්ත්වයක්. තමන් ලබා ගන්න අත්දැකීම් ඒවම කොහෙත්ම වටිනාකමක් නැතුව එහෙමම ජොයින් වෙච්ච විදිහටම විශ්‍රාම යන අවස්ථා වැඩි. හොඳයි වෛද්‍යතුමිය දැන් මට කියන්නකෝ දැන් මේ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න නොහැකියාව වෙනවා එක වෛද්‍යවරයෙකුට අපි එක උදාහරණයක් ගමු. ඒ වෛද්‍යවරයා කොහොමද රාජකාරී කටයුතු කරන්නේ? දැන් ඔහුට වෙනින්ම පුහුණුවක් ලැබෙනවද? දැන් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න බැරි වෙනවා. මොකද කරන්නේ? අර වෛද්‍යතුමා කිව්වා වගේ සාමාන්‍ය විදිහටම සේවයෙන් නිරත වෙනවද කොහොමද වෛද්‍යතුමනි? ඔව් ඇත්තටම මේ එහෙම තමයි වෙන්නේ. ඒගොල්ලෝ සාමාන්‍ය එයාට අදාළ එයාගේ ශේෂ්ත්‍රයට අදාළ රාජකාරි කොටස කරනවා. ඒ වගේම දැන් අපි හිතමු එයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට ගියා කියලා. එහෙම වුණොත් එයාට මුල ඉඳලම මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කෙනෙක්ගේ රාජකාරි සම්බන්ධව සම්පූර්ණයෙන් එයාට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට එයාට පුහුණු වීම් වලට යන්න සිද්ධ වෙනවා. සමහර ඒවා තියෙනවා කලුතර ගිහිල්ලා පුහුණු වෙන්න ඕනේ ඒවා. ඒ වගේම වෙනත් අමාත්‍යාංශයෙන් මගින් පවත්වන පුහුණු වැඩසටහන් තියෙනවා. ඒ පුහුණු වැඩසටහන් දිගින් දිගටම මෙයා මේ පුහුණු වැඩසටහන් වලට සහභාගී වෙනවා. එයාගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගෙන් ඉගෙන ගන්නවා. ඒ විදිහට තමයි ඒ හැම ශාස්ත්‍රයකම වාට්ටුවක ශල්‍ය වෛද්‍ය වාට්ටුවක වැඩ කරත් ඉබ නැත්තම් වෛද්‍ය වාට්ටුවක වැඩ කරත් සමේ රෝග වාට්ටුවක වැඩ කරත් ඒ අදාළ පුහුණු වීම එයා ලබා ගන්න ඕන වැඩ කරන ගමන්. ඒ අතරතුරේදී සමහර අය අර ඉස්සෙල්ලා කිව්වා වගේ සමහර පශ්චාත් උපාධිත් කරනවා. හැබැයි ඒ සමහර ගොඩක් පශ්චාත් උපාධි වර්ග තියෙනවා ඩිප්ලෝමා MSc වගේ දේවල් තියෙනවා. ඒවා විශේෂඥ පුහුණුවට යොමු වෙන්නේ නැති ඒවා. ඒවා end courses වගේ යන්නේ. එතනින් ඒ කෝස් එක ඉවරයි. නමුත් ඒ කෝස් එක කරා කියලා යාගේ වෘත්තියම ඉහළ භාවයකට පත් වෙන්නේ නැහැ. එතකොට ඒ ඩිප්ලෝමා එක දැන් අපි හිතමු ශ්වසන රෝග සම්බන්ධව ඩිප්ලෝමාවක් කරලා ඉන්නවා ශ්වසන රෝග වාට්ටුවේ වැඩ කරන වෛද්‍යවරයෙක් කියලා. එතකොට එයත් සාමාන්‍ය ශ්‍රේණි වෛද්‍යවරයාම තමයි. එතකොට එයාගේ අවුරුදු 4 ඉවරුණාට පස්සේ අපේ සාමාන්‍යයෙන් තියෙනවා වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදයක්. රජයේ හැම නිලධාරියෙකුටම මේක තියෙන්න ඕන. ඉතින් ඒ විදිහට ඒ වාර්ෂික ස්ථාන මාරුවෙන් එයා සමහර විට ආපහු යන්න පුළුවන් වෙනත් කිසිම සම්බන්ධයක් නැති නිර්වින්දන වෛද්‍ය ශාස්ත්‍රයට ඇතුල් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එයාට ආපහු මුල ඉඳලම නිර්වින්දන වෛද්‍යවරයෙක් කොහොමද කටයුතු කරන්නේ කියලා ආපහු නැවතත් පුහුණු වීමකට එයා ලක් වෙනවා. එතකොට යාට මුල අවුරුද්දම විතර වගේ ගත වෙනවා අර පුහුණු වීම ටික හදාරන්න ඒ සම්බන්ධව පොතපත කියවන්න සිද්ධ වෙනවා ඒ කරන කටයුතු ප්‍රොසීජර්ස් පුහුණු වෙන්න සිද්ධ වෙන ගොඩාක් තියෙනවා වෛද්‍යවරයෙක් වුණාම එක එක ශාස්ත්‍රවල වෙනම කළ යුතු ශල්‍ය කර්ම වෙනත් මොනවා හරි පරීක්ෂණ වර්ග රෝගී පරීක්ෂණ වර්ග ඉතින් ඒ දේවල් පුහුණු වෙන්න සිද්ධ වෙනවා. ඒව බොහොම කල්පනාවෙන් අධීක්ෂණය යටතේ පුහුණු වෙන්න ඕන. එතකොට අර එක පුහුණුවක් ලැබලා ඉවර වෙලා ඊළඟට ඒකේ අපේ කිසිම ඇගයීමක් එහෙම නැති නිසා එයා ආපහු සාමාන්‍ය වෛද්‍යවරයෙක් විදිහට අලුත් ඒකකයකට යනවා. එතනින් ආපහු තව පුහුණුවක් ගන්නවා. ඒ අතර ඉවරුණාට පස්සේ එයා තවත් ඊට සම්බන්ධයක්ම නැති සමහර වෙලාවට සම්බන්ධයක් තියෙන්නත් පුළුවන් සමහර වෙලාවට සම්බන්ධයක් නොතිබෙන්නත් පුළුවන්. එයාට ලැබෙන වාට්ටුවට යනවා. ආයෙ මුල ඉඳලා එයා පුහුණු වීම පටන් ගන්නවා. දැන් වෛද්‍යතුමිය ඔබතුමියට මේ පැනේ යොමු කරන්න හිතුණා. දැන් වෙනත් රටවල මේවා මේ වෙනත් රටවල් එක්ක සංසන්දනය කිරීමේදී දැන් අපේ රටේ හැම වෛද්‍යවරයෙකුටම ඉදිරි පුහුණුවක් ලැබෙන්නේ නැහැ කියන කාරණාව කියුණා. දැන් ඔබතුමිය කියන්නේ අත්‍යවශ්‍යයි කියන කාරණාවක් අනිවාර්යෙන්ම අත්‍යවශ්‍යයි මේ පුහුණුව. හොඳයි වෛද්‍යතුමනි දැන් මේ දැනට පවතින ක්‍රමය අනුව මේ ශ්‍රේණි වෛද්‍යවරයෙක් ඒ ලෙසටම විශ්‍රාම යාමට ඉඩ දීමෙන් ඇති වී තිබෙන ගැටලු මොනවද වෛද්‍යතුමා දකින්නේ? ඇත්තෙන්ම ඒකේ වඩාත්ම වාසියක් තියෙන්නේ කාරණා කීපයක් තියෙනවා. වෛද්‍යවරයාගේ පැත්තෙන් එක දෙයක් අපේ වෛද්‍ය ක්‍රම සිස්ටම් එකට ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට තව වාසි ගොඩක් තියෙනවා. ඒ වගේම ජනතා ප්‍රතිලාභීන්ට තව වාසි ගොඩක් තියෙනවා.
වෛද්‍යවරුන්ගේ පැත්තෙන් ඉස්සෙල්ලා කතා කරොත් ඒගොල්ලෝ කවදක්වත් තමන්ගේ හැකියාවන් ඇගීමකට ලක් නොවී එතනින් එහාට දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේ කාර්යක්ෂමතා කඩවීම භාග වගේ තියෙනවා කියලා එකක් හෝ දෙකක් තියෙනවා. ඒ වගේ අපේ ඒ ලබාගත් දක්ෂතා ඇගීමකටපත් වෙන්නේ නැහැ. නමුත් එහෙම ඇගීමකටපත් නොවීමෙන් ඒ දක්ෂතා මොට වෙනවා. අලුත් තාක්ෂණය එක්කලා මුසු වෙන්නේ නැහැ. එතකොට තමන් ඉන්න තැනින් ඒ ඉගෙන ගන්න පොඩි දේ උනත් අවුරුදු 4න් ට්‍රාන්ස්ෆර් එකක් ආවට පස්සේ යත් එක්කම වැලිලා යනවා. ඊටත් වඩා අවුරුදු 4න් ද සේවා අවශ්‍යතා මත සමහරවිට අවුරුදු 4ට වඩා එක තැනක ඉඳලා ඊට වඩා වැඩි දැනුමක් ගන්නවා. දැන් ඒක අපි හොඳාකාරව දකින තැන තමයි ස්නායු ශල්‍ය වෛද්‍යාංශය. ඒ වගේම සමහරලාට ඕර්තොපෙඩික් ඒ කියන්නේ කැඩුම් බිඳුම් අංශය. ඒ වගේ තැන්වල ඉන්න වෛද්‍යවරුන් ඒ අදාළ එතකොට නාරි වෛද්‍ය කාන්ත ප්‍රසව වෛද්‍ය වගේ ඒ වගේ තැන්වල ඉන්න වෛද්‍යවරුන් ඊට වඩා හොඳ අත්දැකීම් සමූහයක ඉන්න කාලේ ගන්නවා. මොකද ඒ අය සාමාන්‍ය කාට වඩා වැඩි කාලයක් සේවා අවශ්‍යතා මත ඒ තැන්වල ගත කරනවා. නමුත් ඒ වගේම නිර්වින්දන වෛද්‍යවරුන් දැන් නිර්වින්දන වෛද්‍යවරුන් ගොඩක් කල් ඒවා කරලා හොඳ දැනුමක් ගන්නවා. නමුත් එතනින් පස්සේ තමන්ගේ ඒ හොඳ දැනුමක් අනිවාර්යයෙන්ම කෙනෙක් ගොඩක් කල් ඉන්නකොට ඒ සම්බන්ධයෙන් දැනුමක් ගන්නවා. නමුත් දැන් මේ ක්‍රමයේ මත ඊළඟට තව අවුරුදු 4කින් මට අදාළව නොවන තැනක වැඩට දානකොට තමන් ලබාගත් දේ තමන්ට ආසාවෙන් කරපු දේ කරන්න අවස්ථාවක් නොලැබී යාමෙන් සහ ඇත්තෙන්ම ඒ වෙනකොට ටිකක් වයසට ගිහිල්ලානේ අලුතෙන් යමක් ඉගෙන ගන්නට නැහැ කියව ටිකක් අමාරුයි. ඉතින් අලුතෙන් ඉගෙන ගන්න ලැබීමත් එක්කලා ඇති වෙන පුංචි කම්මැලිකමක් සහ මේ මානසික වැටීමකට වගේ ලක් වෙලා තමන්ගේ රැකියාව හොඳින් නොකරන තැනට තමන් කාර්යක්ෂමව කරන්නේ නැහැ ආසාවෙන් කරන්නේ නැහැ ඒ වගේ තැනකට එන්න පුළුවන්. ඒ වගේම අපි තව දෙයක් දකිනවා මෙහෙම කරගෙන ඉඳපුවම සමහරලාට ඒ තමන් ආසාවෙන් ලබාගත් දේවල් දැනුම මුළුමනින්ම ජනතාවට නොලැබී යනවා. දැන් නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සෑහෙන හිඟයක් තියෙනවා හැමතැනම රටේ. හැම රෝහලකමක් තියෙනවා. රටේ සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා. නමුත් නිර්වින්දනය පිළිබඳව ඉතාම හොඳ හැකියාවක් තියෙන වෛද්‍යවරුන් ඕනේ තරම් ඉන්නවා. අපේ OPD වල OPD ලෙඩ බලාගෙන. අවුරුදු 10-15 නිර්වින්දන වෛද්‍යවරුන් සාමාන්‍යයෙන් විශාල කාලයක් ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ තියෙන අලුතෙන් එනවා අඩුයි. මොකද ඒකට විශේෂ පුහුණුවක් ලබා ගන්න ඕනේ. ඉන්න අය ඉතාම හොඳින් අත්දැකීම් සහිත පුහුණු අය ඒ අය ඒකට කැමැත්තෙන් කරන්නේ. නමුත් යම්කිසි කාලයකට පස්සේ Tamanට අදාළම නොවන තැනකට ස්නායු මාරුවක් ලාවට පස්සේ එතනින් ඒගොල්ලන්ට අලුතෙන් ගිය දේ ගැන ආසාවකුත් නැහැ. කරට ලබාගත්ත දක්ෂතාවයෙන් වැඩකුත් නැහැ. ඉතින් ඒක සෞඛ්‍ය සේවයට වෙන ලොකු හානියක්. ඒක හරියට අපි පාවිච්චි වෙන්නේ නැහැ. ඒකෙන් එහෙම ඒගොල්ලෝ පාවිච්චි වෙනවා නම් ඒක අපිට දැන් ඒක ඇත්තටම අත්දැකීම් වලින් ලබාගත් තත්ත්වයක්. ඒ හැමතැනකම රෝගියා විශේෂ මිලක් ගෙවනවා. මොකද රෝගීන් එතන තමන් අත්දැකීම් ලබා ගන්න කාල තමන් ඒ දේ ඉගෙන ගන්න කාල අතරම පරීක්ෂණාගාර සත්වයේ තත්ත්වයටපත් වෙන්නේ සුපර් අඩික්ෂනයේ යටතේ එතන වැටෙනව නෙමෙයි. නමුත් යම්කිසි රෝගියා විසින් යම්කිසි කැපකිරීමක් නොදැනුවත්වම කරනවා. ඒවා ඔක්කොම වේස්ටඩ්. එහෙම නැත්නම් අපරාධ වෙලා යනවා. ඒගොල්ලෝ අදාළම තැනක ගියාම ඒගොල්ලෝ ડિප්‍රෙස්ඩ්. ඊළඟට අපේ සෞඛ්‍ය සේවයට ඒගොල්ලන්ගේ දක්ෂතා ලැබෙන්නේ නැහැ. අපේ රෝගීන්ට එයාගේ ලැබෙන ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක හරි අපරාධයක්. හොඳයි දැන් මේ ගැන කතා කරනකොට මේ නවක වෛද්‍යවරුන් මේ ගැන මොන වගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ වෛද්‍යතුමනි? ඇත්තටම මේ නවක වෛද්‍යවරුන් ගොඩක්ම මං හිතන්නේ නවීන තාක්ෂණයත් එක්ක වෙන රටවල් වල මේ දේවල් කොහොමද සිද්ධ වෙන්නේ කියන දැනුමත් එක්ක පැමිණෙන කණ්ඩායමක්. ඉතින් ඒගොල්ලෝ හරි ආසයි ඒ රටවල් වල විදිහට අපිටත් ඉස්සරහට යන්න. ඒ වගේම තමයි ඉංග්‍රීසි දැනුම වැඩි ඒගොල්ලන් පොතපත කියවනවා වැඩි අන්තර්ජාලය පරිහරණය කරනවා වැඩි. ඉතින් ඒගොල්ලන් අර දැනුම ලබා ගැනීමේ පිපාසය වැඩි ඇත්තටම දැන් ඉන්න නවීන පරම්පරාව. ඉතින් ඒගොල්ලන් කැමති නැහැ මේ විදිහට එකම වෘත්තියේ එකම මට්ටමේ දිගටම ඉන්න ඒගොල්ලන් කැමති නැහැ. ඒගොල්ලන්ට විශේෂඥ වෛද්‍ය පුහුණුවට යොමු වෙන්න නොහැකි වුණා නම් ඒගොල්ලන් අතරමඟ ඒක අතාරින්න සිද්ධ වුණා නම්
ඒගොල්ලන්ට වෙන අවස්ථාවක් ලැබෙන්නේ නැති නිසා ඉදිරියට යන්න ඒගොල්ලන්ට ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා ගොඩක් අය මේ දවස්වල ඒගොල්ලෝ පශ්චාත් උපාධි වලට ලංකාවේ තියෙන පශ්චාත් උපාධි වලට උනන්දු වෙනවට වඩා ඒගොල්ලෝ බටහිර රටවල් වල තියෙන විභාග ඒවට කොහොමද ඒ රටේ රස්සාවක් ගන්න මොනවද කළ යුතු විභාග තමයි ලංකාවේ ඉඳගෙන කරන්නේ. ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය පද්ධතියට ඇතුල් වෙන්න කරන්න ඕන විභාග කරනවා. එංගලන්තයේ වෛද්‍යවරයෙක් වෙන්න අවශ්‍ය විභාග කරනවා. සමහර වෙලාවට අපි වෙනත් භාෂා ඉගෙනගෙන ස්වීඩන් ජර්මනි වගේ යනකොට ඒගොල්ලෝ ඒ භාෂාත් ඉගෙන ගන්නවා. මෙහි ඉඳගෙන ඒ වෙන රටවල් වල දේවල් විභාග වලට තමයි සූදානම් වෙන්නේ. මොකද මෙහිදී අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියන එක එයාලා හොඳටම දන්න නිසා. ඒගොල්ලෝ කැමති නැහැ දිගටම මේ විදිහට කටයුතු කරගෙන යන්න. මොකද ඇත්තටම දැන් සමහර අය ෆයිනල් MBBS විභාගෙදී හොඳ දක්ෂතා පෙන්නලා ඒගොල්ලන්ගේ අපේ හදනවා නම් ලිස්ට් එකක් මෙරිට් ඕඩර් කියලා එකක් හදනවා. මේ මෙරිට් ඕඩර් එකේ ගොඩක් උඩ ඉන්න අය වුණත් සමහර වෙලාවට විවාහයෙන් පස්සේ එහෙම නැත්නම් දෙමව්පියන්ගේ ප්‍රශ්න නිසා අර මුල කාලේදී පශ්චාත් උපාධි වලට එච්චර යොමු වෙන්නේ නැහැ. ඒගොල්ලොන් ඒකට පාඩම් කරන්න සහ අපිට කොළඹ යන්න සිද්ධ වෙනවා. පශ්චාත් උපාධි ආයතනයේ වැඩවලට දිගටම කොළඹ ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ දේවල් කරගන්න අපහසු වෙනවා. විශේෂයෙන්ම විවාහයෙන් පස්සේ පුංචි දරුවොත් එක්ක වැඩ කරගන්න බැරුව කණ්ඩායමක් ඉතුරු වෙන අයත් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට නමුත් එයාලා ඉගෙන ගන්න අකමැති නැහැ. ඒගොල්ලන් කැමති තමන් වැඩ කරන ස්ථානයේදීම ඉගෙන ගන්න. ඉතින් ඒ වැඩ කරන ස්ථානයේදීම ඉගෙන ගන්න අවස්ථාවක් නොලැබෙන නිසා ඒගොල්ලෝ බලනවා මීට වඩා හොඳයි අපි වෙන රටකට ගියා නම් අපිට වැඩ කරන තැනදී ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා ඒගොල්ලෝ වැඩිපුර උනන්දුවක් දක්වනවා වෙන රටකට යන්න. අද දවසේ MO task force for middle grade මෙන්න මේ සංකල්පේ හඳුන්වා දීම උදෙසා අපි මධ්‍යම ශ්‍රේණියක් සඳහා පෙළ ගැසුණු ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ එකමුතුවේ වෛද්‍යවරුන් දෙපළක් දිනවිත් මේ පිළිබඳව දැනුවත් කරන්නේ ඔබ. දැන් මේ මම අහන්න කැමතියි දැන් ඇත්තටම වෛද්‍ය ධම්මික යටිගම්මන වෛද්‍යතුමා සඳහන් කළා මෙහි තියෙන ගැටලු. ඒ කියන්නේ දැන් මෙහෙම ශ්‍රේණිගත වීම විශේෂඥ වෛද්‍යවරුන් සහ මේ ශ්‍රේණිගත වෛද්‍යවරුන් දැන් මේ පිළිබඳව ගැටලු බොහොමයක් සඳහන් කළා. මම හිතන්නේ ගීත විරාමයට පෙර. දැන් මට කියන්න වෛද්‍යතුමා හෝ වෛද්‍යතුමිය දෙදෙනාම එකතු වෙලා කමක් නැහැ කිව්වට දැන් මේ ගැටලු වලට මොන වගේ යෝජනාද ඔබ දෙපළ ඇතුළු කණ්ඩායම යෝජනා කරන්නේ? ඇත්තටම මුලින්ම කරේ මේකට අදාළ වෛද්‍යවරුන් එකතු කර ගැනීම. ඒක අරමුණින් තමයි අපි MO task force for middle grade කියන අපේ එකමුතුවක් හදාගෙන අපි වෛද්‍යවරුන් මේ සඳහා එකතු කරන්නේ. මොකද දැන් මේකට යොමු වෙන්න ඕන වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන්. ඒකට එයාලගේ යෝජනා තමයි මේකට හුඟක්ම වැදගත් වෙන්නේ. කොහොමද මේ සංකල්පය ගොඩ නැගෙන්න ඕන කොයි විදිහටද මිඩල් ග්‍රේඩ් වෛද්‍යවරයෙක් වීමේ සුදුසුකම් මොනවද? ඒගොල්ලොන් ඇගීමට ලක් කරන ක්‍රමවේදය මොකක්ද? ඒකට අවශ්‍ය විභාගයක්ද? එහෙම නැත්නම් යාගේ හැකියාවන් මේ බලන මේ ඒවා නිරීක්ෂණය කරන තත්ත්වයක්ද? ඒ වගේ දේවල් අපි ඉස්සර වෙලා තීරණය කරන්න ඕන. එතකොට මේගොල්ලන්ගේ ස්ථාන මාරු පටිපාටි කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන? ඉදිරිය කොහොමද මෙයාලගේ සිද්ධ වෙන්න ඕන කියලා වෛද්‍යවරුප මේකට යෝජනා ඉදිරිපත් කරන්න ඕන. ඒත් එක්කම අපි ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය මගින් අපි ගිහිල්ලා නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිතුමාව හම්බ වුණා. වෛද්‍ය හංසක විජේමුනි මහතාව හම්බ වුණා. දැන් සති 3කට විතර කලින් එතුමා මේ අතට වෛද්‍යවරයෙක් වෙලා ඉන්න කාලෙත් මේ සංකල්පය ගැන හුඟක් උනන්දුවෙන් ගොඩක් වැඩ කටයුතු කරපු කෙනෙක්, ඒ සම්බන්ධව හුඟක් කතා කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා එතුමාට හුඟක් උවමනාව තියෙනවා මේ සංකල්පය ඉදිරියට ගෙනියන්න. එතුමා අමාත්‍යාංශ මට්ටමින් ඒකට අවශ්‍ය වැඩපිළිවෙළවල් දැන් සූදානම් කරමින් ඉන්නේ. නමුත් රජයෙන් දෙන වැඩපිළිවෙලට සමහර වෙලාවට වෛද්‍යවරු අකමැති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි මේ ටාස්ක් ෆෝස් එක හදාගෙන වෛද්‍යවරුන්ගේ සියලු යෝජනා ඒගොල්ලන්ගේ දැන් මේකෙන් වෙන්න පුළුවන්
මොන හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්ද අන්න ඒ දේවල් අපි කතා කරන්න ඉස්සර වෙලා අපි ඒව කතා කරගෙන එක යෝජනාවලියක් හදා ගන්න ඕන. ඊට අමතරව අපි දැනට විදේශ රටවල් වල වැඩ කරන ශ්‍රී ලාංකීය වෛද්‍යවරු ඉන්නවා. විශේෂඥ වෛද්‍යවරුත් ඉන්නවා. අපි ඒගොල්ලන්ව සතියකට දවසක් අපි Zoom meeting වලින් අපි යාළුව මුණ ගැහිලා ඒ රටවල් වල කොහොමද මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි යාළුවගේ අදහස් යෝජනා ගන්නවා. ඒ රටවල විශේෂයෙන් තියෙනවා ජෙනරල් ප්‍රැක්ටිෂනර් කියලා කණ්ඩායමක් ඉන්නවා. ඒ කියන්නේ දැන් රෝහල් වලට එන්නේ නැතුව ශේෂ්ත්‍රයේදී එහෙම නැත්නම් අපේ නම් ප්‍රාදේශීය රෝහල් වලදී වගේ වැඩ කටයුතු කරන කණ්ඩායමක්. ඉතින් ඒ තනතුරු ඇති කරන්නේ කොහොමද? ඒවට අවශ්‍ය ඒක ලංකාවට ගැලපෙනවද? ලංකාවේ එහෙම එකක් කරනවා නම් අවශ්‍ය පුහුණු වීම මොන වගේද කියලා අපි සාකච්ඡා පවත්වනවා මේ දවස්වල. ඉතින් ඒක නිසා අපි මේ දවස්වල තියෙන්නේ මේ සඳහා පෙළ ගැසීමේ මේ සඳහා තොරතුරු එක්රැස් කිරීමේ කාලයක් තමයි අපි මේ දවස්වල ගත කරගෙන යන්නේ. හොඳයි දැන් මේ සැලැස්ම යටතේ දැන් මේ සැලසුම ක්‍රියාත්මක වේවි. මොකද නියෝජ්‍ය ඇමතිතුමන් පවා මේ කාරණාව පිළිබඳව දීර්ඝකාලීනව සැලසුම් කළ කෙනෙක්, මේ ගැන හිතපු කෙනෙක් විදියට දැන් වෛද්‍යතුමා සඳහන් කරන්න දැන් මේ ක්‍රියාත්මක වුණයි කියලා අනිවාර්යෙන් වේවි ඉදිරියේදී. ඒ ක්‍රියාත්මක වීමත් එක්ක ශ්‍රේණි වෛද්‍යවරුන්ට මොනවද ලැබෙන වාසි? ඇතරම නිරෝෂා මෙතන පළවෙනි දේ තමයි අපි මෙතන අපිට ලැබෙන වාසි තියෙනවා බොහොමයක්, ප්‍රජාවට ලැබෙන වාසිත් තියෙනවා බොහොමයක්. නමුත් අපි වගේම විශේෂඥ වෛද්‍යවරුන්ටත් ලැබෙනවා. ඒ වගේම විශේෂ ඇත්තටම ඒ පැත්තෙන් බැලුවොත් අපේ රටේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ කාලය හුඟක් වෙලාවට අනවශ්‍ය විදිහට නාස්ති වෙනවා. වෙන රටක විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට එන්න කලින් යම්කිසි ස්ක්‍රීනින් එකක් තියලා ඒක ඇත්තටම අවශ්‍යම කෙනා විතරයි විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු වෙන්නේ. නමුත් මෙහි එහෙම ක්‍රමයක් නැහැ. මෙහි ඕනෑම කෙනෙකුට ගිහිල්ලා ඒගොල්ලන්ගේ කාලය කාදමන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට එහෙම තියෙනවා. රෝහල වලත් එහෙමයි. රෝහල වලත් ඒගොල්ලන්ගේ අවධානය අනිවාර්යයෙන්ම ලැබෙත් කොට තෝරලා බේරලා යොමු කරනවා නම් මේ සීමිත සම්පතින් අපිට මීට වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එතකොට අනික් අතට ඒ වගේම සාමාන්‍ය ශ්‍රේණි වෛද්‍යවරුන්ට ලැබෙන වාසි තමයි ඒගොල්ලන්ගේ දැනට තියෙන මම හිතන්නේ අපේ වෛද්‍යවරුන් මාත් එක්ක අමනාප වෙන එකක් නෑ මේව කිව්වට සේවය එච්චර කාර්යක්ෂම නෑ. කාර්යක්ෂම නැති වෙන්න හේතුව තමයි එක්තරා මට්ටමක අර කියන්නේ ෆ්‍රස්ට්‍රේෂන් කියලා කියනවා. ඒගොල්ලන්ගේ ඒකාකාරී එකම තලයේ ජීවිතය සහ වෘත්තිය ගැන සෑහීමකටපත් වීමක් නෑ. එච්චර සතුටුදායක තත්ත්වයක් නැහැ. ඉතින් Tamanට වෙන රටක වගේ වෙන දියුණු රටවල් වල වගේ අර ෆාස්ට් ට්‍රැක් එක වගේම Tamanගේ පියවරෙන් පියවර රැකියාව උඩට යෑමේ ස්ලෝ ට්‍රැක් එකක් තිබුණා නම් හැමෝම අලුතෙන් යමක් ඉගෙන ගන්න Tamanගේ තත්ත්වය වැඩි කර ගන්න උනන්දුවක් ගනි. අපි ඇත්තටම නොයෙකුත් අධ්‍යයන අතරමඟ මේ සේවාස්ත පුහුණු ඒ වගේ දේවල් සංවිධානය කරනකොට වාර්ෂික සමුළු අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඒවට තියෙන සහභාගීත්වය. හුඟක් මහන්සි වෙලා ඒව සංවිධානය කරාට මොකද ඒවට සහභාගීත්වයක් නැහැ. ඉතින් මම හිතනවා මේ වගේ අකණ්ඩ ඇග්‍රීම් ක්‍රමයකට ගියොත් ඒ අය ඒවට ඉගෙන ගන්න. තමන්ගේ දැනුම වැඩි කරගන්න. ඒත් එක්කම වැඩි වෙන දැනුමෙන් විශේෂඥ වෛද්‍යවරුන් තියෙන මේ ප්‍රෙෂර් එක එතන වර්ක්ලෝඩ් එකත් අඩු කරයි. ඒ වගේම ඒ විශේෂ දැනුමෙන් යම්කිසි සේවයක් දැනට තියෙන සේවයට වඩා හොඳ සේවයක් මේ තමන්ගේ අපේ ප්‍රතිලාභීන්ට අනිවාර්යයෙන්ම දෙයි කියලා. හොඳයි වෛද්‍යතුමිය දැන් මේ සෞඛ්‍ය සේවාව ගැන කතා කරනකොට මහජනතාව තමයි ප්‍රමුඛතම වාසි ලබා ගන්න පිරිස කිව්වොත් නිවැරදි මාත් සාමාන්‍ය ජනතාවත් විදිහට කතා කළොත් මොනවද මේන් වෛද්‍යතුමිය හිතන්නේ මහජනතාවට ලැබෙන වාසි? මම හිතන්නේ මේ පිළිබඳව තමයි අපි විශේෂයෙන්ම කතා කළ යුත්තේ. මම මහජනතාවට සෞඛ්‍ය සේවය ලැබීම සම්බන්ධව කියන්න කලින් මම පුංචි කාරණයක් කියන්නම්. දැන් අපේ දරුවෙක් පාසලට ඇතුල් කරාම පළවෙනි දෙවෙනි ශ්‍රේණිවලදී අපි කැමති ප්‍රාථමික ශ්‍රේණි අධ්‍යාපනය පිළිබඳව පුහුණු ගුරුතුමියක් දරුවට උගන්වනවා නම්. ඉතින් ඒ වගේ ඊට පස්සේ එයා 6-7 පන්ති වලට එනකොට අපි කැමති ඒ විෂයට පුහුණු වෙච්ච ගුරුවරු
ඒ දරුවට උගන්වනවා නම් ඉංග්‍රීසි උගන්වද්දී ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක්, ගණිතය උගන්වද්දී ගණිතය පුහුණු ගුරුවරියක් උගන්වනවා නම් එහෙම උගන්වනවා නම් තමයි අපි කැමති. මොකද එතකොට අපි දන්නවා මේ දරුවට නියමාකාරයෙන් අධ්‍යාපනය හම්බ වෙනවා කියලා ඒ පුහුණුවත් එක්ක. ඉතින් ඒ වගේ රෝගියෙකුටත් ඇත්තටම මේ හරිම වාසි ඒ රෝගය සම්බන්ධව හොඳ පුහුණුවක් තියෙන වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්න තියෙනවා නම් සාමාන්‍ය වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්නවට වඩා ඊට වඩා තරමක් හෝ පුහුණුවක් තියෙන. එතකොට රෝගියක් දන්නවා මෙහා මේ සම්බන්ධව තමයි සාමාන්‍ය පුහුණුවක් තියෙන. මෙයා විශේෂඥ වෛද්‍යවරයෙක් නෙවෙයි. නමුත් මේ සම්බන්ධව සාමාන්‍ය පුහුණුවක් තියෙනවා. ඒක නිසා මට දුර රෝහලකට යනවට වඩා මට මේ ළඟ රෝහලේදී මට මේ ડોක්ටර්ගෙන් පොඩි ඇඩ්වයිස් එකක් මට කලින් ගන්න පුළුවන් නම් හොඳයි. එතකොට තමයි අපේ ගමේ ඉන්න අපේ අම්මට තාත්තට එහෙම නැත්නම් තමන්ගේ දරුවන්ට පළවෙනිම බෙහෙත් ගන්න එන පළවෙනි අවස්ථාවේදීම ප්‍රාථමික වෛද්‍ය සේවය සම්බන්ධව විශේෂ පුහුණු වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න පුළුවන් නම් ඉතින් අනේ වගේ විශේෂ පුහුණු තියෙන වෛද්‍යවරු මුණ ගැහෙන්න පුළුවන් නම් ඒගොල්ලන්ට ලොකු වාසියක් හම්බ වෙනවා. තමන්ගේ කාලය ඉතුරු වෙනවා. එතකොට පුළුවන් එයාලට මුලදී කරගෙන යන්න ඕන විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න කලින් කරගෙන යන්න ඕන පරීක්ෂණ ටික අර වෛද්‍යවරයාලව නියම කරව ගන්න පුළුවන්. නියම කරගෙන ඒ ටික සූදානම් කරගෙන ගිහිල්ලා විශේෂඥ වෛද්‍යවරයා හම්බුණා නම් එතුමාගේ කාලයත් ඉතුරු වෙනවා, රෝගියාගේ කාලයත් ඉතුරු වෙනවා. ඒ වගේ වාසි තමයි ලැබෙන්නේ මහජනතාවට. හොඳයි. ඒ වගේම තමයි වෛද්‍යතුමිය අපිට ඉතාම කෙටි කාලයක් ලැබෙන්නේ. දැන් මේ ඔබේ සැලැස්මත් එක්ක වර්තමානයේ වන විට වෛද්‍යවරුන් බොහෝ සෙයින් රට අතහැර යනවා. ඒට පිළියමක් තියනවාද ඔබේ මේ සැලැස්මත් එක්ක? මම විශ්වාස කරනවා ඒකට පිළියමක් තියෙනවා කියලා. මොකද අර ඉස්සෙල්ලා කතා කරා වගේ වෛද්‍යවරු වෛද්‍යවරු වෙන්නෙම ගොඩක් වෙලාවට ඉගෙනීමට ආසාව තියෙන ඇත්තටම ඉගෙන ගන්න උනන්දුව තියෙන ඒ වගේම ඉගෙනීමට දක්ෂතාවයක් තියෙන කණ්ඩායම තමයි සාමාන්‍යයෙන් ජීව විද්‍යාව කරලා වෛද්‍ය විද්‍යාව පැත්තට වැඩිපුර හැරෙන්නේ. ඉතින් ඒ කණ්ඩායමට අර නිකන් ඉන්න ගියහම පස්සේ ඒගොල්ලන්ට අර ඊළඟට අභියෝගතා අවස්ථාවක් නැති වුණාම පස්සේ ඒගොල්ලන්ගේ උනන්දුව ඇත්තටම අඩු වෙනවා. ඉතින් ඒක නිසා අනිත් එක තමයි තමන්ගේ යාළුව පිටරට ගියහම කියනවා අපිට මෙන්න මෙහෙම පාත්වේස් තියෙනවා අපිට ඉස්සරහට යන්න පුළුවන් කියලා. බෙනිෆිට්ස් තියෙනවා මේක වැටුප විතරක් නෙවෙයි. වැටුපම නෙවෙයි මිනිස්සු බලාපොරොත්තු වෙන කවුරුත් බලාපොරොත්තු වෙන වැටුප විතරක් නෙමෙයි ඒක තව තියෙනවා මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන්. ඉතින් එතකොට තමන්ගේ දැනුම වැඩි කර ගැනීම, තමන්ගේ දක්ෂතාවයන් වලට හැකියාවන් වලට තැනක් ලැබීම ඒක වෛද්‍යවරයෙකුට අත්‍යවශ්‍ය දෙයක්. එතකොට එයාලා යොමු වෙනවා මම මෙහි හිටියොත් මම තව කොච්චර කාලෙ හිටියත් මම මේ විදිහම තමයි මට වෙන රටකට යන්න ගියා නම් එක්කමට පඩිය හරි වැඩියෙන් ගන්න පුළුවන්. කියලා වගේ එහෙම හිතන්න පුළුවන්. ඒක නිසා මම හිතනවා මේ ක්‍රමය ලොකු බලාපොරොත්තුවක් ඇති කරයි කියලා. හොඳයි. එහෙමනම් අද දවසේදී අපේ සජීව සාකච්ඡාව නිමා කරන්න කාල වේලාව ඇවිදින් අද දවසේදී අපි MO Task Force for Middle Grade මේ සංකල්පය හඳුන්වා දීම සඳහා විශේෂයෙන්ම Doctors Association of Sri Lanka DASL මධ්‍යම ශ්‍රේණියක් සඳහා පෙළ ගැසුණු ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ එකමුතුවේ සමාජිකාවන් දෙදෙනෙකු වන සමාජිකයෙක් වන වෛද්‍ය ධම්මික යටිගම්මන වෛද්‍යතුමා ඒ වගේම වෛද්‍ය ශ්‍රියානි අබේවික්‍රම මහත්මිය ඔබ දෙදෙනා ඇවිල්ලා මේ සංකල්පය කුමක්ද, මේ සංකල්පයේ ආරමුණ කුමක්ද, මේන් සමාජයට සිදුවෙනා වූ සේවාව කුමක්ද, වෛද්‍යවරුන්ට මේන් ලැබෙන ප්‍රතිලාභ වාසි මොනවාද, මේ පිළිබඳව තමයි අපව දැනුවත් කළේ. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ දෙදෙනාට අප සමග සම්බන්ධ වී මේ පිළිබඳව දැනුවත් කිරීමට පැමිණීම පිළිබඳව.